හායි ළමයි good morning අද මේ වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. අද මේ උදේ පාන්දර 3ට විතර මගේ හොඳම යාළුවගේ අද වෙඩින් එක කිව්වට මේක ෆොටෝ ෂූට් එකක්. වෙඩින් එක ඊට පස්සේ දවසේ තිබ්බේ. ඒ vlog එකත් මම ඔයාලට දාන්නම්. මම ඉස්සෙල්ලම දාන්නේ මේ අපේ වෙඩින් එක දවසට කලින් දවසේ ෆොටෝ ෂූට් එක. මේ උදේම අපි ගිහිල්ලා උදේ 3:00ට විතර අපි දෙන්න ගියා සැලුන් එකට ගිහින් මේ ලෑස්ති වෙන වීඩියෝ ටිකක් තියෙන්නේ. බලන්නකො මගේ යාළුවගේ ලස්සන. උදේම ලෑස්ති වෙලා අපේ පළවෙනි ලොකේෂන් එක තිබ්බේ ගැටබරු රජමහා විහාරයේ. ඔයාලට මීට කලින් මම දැකලා ඉතින් ගැටබරුව ගැන අපි පොඩි වීඩියෝ එකක් කලින් දාලා තිබ්බා. අපි එතනටම තමයි අදත් යන්නේ ලොකේෂන් එකටම. මෙයාගේ උදේ අපි හිතාගෙන ඉන්නේ උදේ 6ට විතර ගැටබරුවට ගිහිල්ලා ඒ ලොකේෂන් එකේ ෆොටෝස් ටිකක් ගන්න. අපේ මනමාලේ අත්තාවා. මෙයාගේ නම ලක්ෂිත. මගේ යාළුවගේ නම පවිත්‍රා. මේ දෙන්නගේ වෙඩින් එකේ ෆොටෝ ෂූට් එක තමයි. මේ උදේම අපි ගැටපරුවට ගිහිල්ලා ගත්ත පොඩි වීඩියෝ කෑල්ලක්. අපි උදේ දැන් වෙලාව 5:45ට විතර ඇති. අපි 4 දෙනා මෙතනට එද්දිත් ෆොටෝග්‍රැෆර් නැහැ. ඒ විදියට නිින්ද ගිහිල්ලා. ඉතින් අපි එතකන් අපි අයියේ එනකන් අපි ෆොටෝස් අරගෙන පොඩ්ඩක් hinaව වින්දලා හිටියා. ඒක තමයි උනේ. හොඳටම වැස්සයිද මේ වහින දවස් ටිකනේ වැස්සා. Kimhane tu iragena obin mani sada kane taruyae pura damage ala tare se ඔන්න ඔහම තමයි එදා දවසේ ගෙවුනේ. ඊට පස්සේ අපි වෙන ලොකේෂන් එකකට ගියා. ඒ ලොකේෂන් එකේ වීඩියෝ එක මම වෙනම දාන්නම්. එදා දවසේ උදේ ගෙවුනේ මෙහෙම තමයි මගේ යාළුවෝ දෙන්නගේ වෙඩින් එක. ඒ ෆොටෝ ෂූට් එක. හරිම සතුටුයි ඉතින් මෙහෙම දැක්කම. සීනේ පායාවිර අඟුරේ තනි වෙන්නේ නෑ. සොඳුරේත් මෙල් බැඳන් දුරතටයි කිලයන් ආදරේ සීමා සොයා. කුළුඳුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සංගවාසෝ සුසුමන් පවා. තමරසා ආදරෙන් ඔබ හින